සුබම සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. අද මම ඔයාලට අරගෙන ආවේ මගේ 7 වෙනි පැළ සේල් එක. බලන්නකෝ ඔයාලට අවශ්‍ය පැළ තියෙනවද කියලා. හරි අපි එහෙනම් යමු අද මොනවද තියෙන්නේ කියලා බලන්න. අද අංක 1ට තියෙන්නේ මෙන්න මෙයා. මෙයා නෙදර්ලන්ත එකක්. ස්විට් ලර්නි. මෙයාගේ මල ගොඩාක් ලොකු වෙනවා. එයාගේ මල් සමග මේ ප්ලාන්ට් එක දෙනවා. මේ ලොකු ප්ලාන්ට් එකක් කට්මුල් සහිතයි. මෙයා දෙන ඔයාලට රුපියල් 750කට. මේ පොඩි ප්ලාන්ට් එක දෙනවා මලත් එක්ක රුපියල් 500කට. අංක 1 මේ ලොකු මද ප්ලාන්ට් එක 750යි. පොඩි ප්ලාන්ට් එක රුපියල් 500යි. අංක 2ට තියෙන්නේ මෙන්න මෙයා. මෙයා හරිම ලස්සනයි. මේ වටේට කොළ පාට ලයින් එකක් යනවා. මෙයා බයි කලර් වෙනවා. මෙයා මුලින්ම පිපෙන්නේ සුදු පාටට. ඊට පස්සේ තමයි මල ටික වෙනස් වෙන්නේ. මේ ප්ලාන්ට් එක ඔයාලට දෙනවා රුපියල් 750කට. එයාගේ කට්මුල් සහිතයි. පොඩි පැලයක් නෙමෙයි අත් ලොකු ප්ලාන්ට් එකක්. අංක 2 750යි. අංක 3ට තියෙන්නේ බ්ලැක් කාඩිනල්. බ්ලැක් කාඩිනල් මලත් එක්ක තියෙන පොහොටුවකුත් එනවා එයාගේ. මෙයාගේ නම් පොහොටුවක් තියෙන්නේ. මලක් තිබුණා මල පාර වෙලා මේ දවස්වල. ඒකේ මල පාර වෙලා හැදුණා. බ්ලැක් කාඩිනල් මේ ලොකු ප්ලාන්ට් එකක් දෙනවා රුපියල් 850කට. කලින් නම් මම 800ෙන් දුන්නේ. ඊට වැඩිය මේවා ලොකුයි. කට්මුල් සහිතයි. මේවා දෙනවා 850යි. පොඩි පැල තියෙනවා පැල 10ක්. මෙන්න මේ සයිස්. මේ පොඩි පැල 10ක් තියෙනවා. පොඩි පැල අවශ්‍ය කෙනෙක් ඉන්නෝ නම් ඉල්ලන්න. පැල 10ක් තියෙනවා. මේ පැල මේ වගේ පැලයක් රුපියල් 250 ගානේ දෙනවා. ප්ලාන්ට් 10ක් තියෙනවා. පොඩි පැල අවශ්‍ය කට්ටිය පොඩි පැල ඉල්ලන්න. මේ බ්ලැක් කාඩිනල් ලොකු පැල දෙක එකක් 850යි. පොඩි පැල 250යි. අංක 3. අංක 4. අංක 4ට තියෙන්නේ පින්ක් චැම්පියන්. එයත් කට්මුල් සහිතයි. මල් 3ක් එක්ක එයා ලොකු ප්ලාන්ට් එකක්. පින්ක් චැම්පියන්. එයා 500යි. එක මලක් එක්ක මේ ප්ලාන්ට් එක රුපියල් 300යි. අංක 4 ලොකු ප්ලාන්ට් එක රුපියල් 500යි. පොඩි ප්ලාන්ට් එක රුපියල් 300යි. අංක 5ට තියෙන්නේ මිස්ටික්. පොහොට්ටුවක් එක තියෙන්නේ. මිස්ටික් අංක 4 රුපියල් 800යි. අංක 6. අංක 6ට තියෙන්නේ පික්මි. මේකේ රෝස පාට චූටි මල පිපෙන්නේ. කට්මුල් සහිතයි. එයා 350යි. අංක 6 350යි. අංක 7. අංක 4 තියෙන්නේ ස්වීට් ඩ්‍රීම් රෝයල් පින්ක් එකක්. අංක 7 රෝයල් පින්ක් රුපියල් 600යි. අංක 8. අංක 8ට තියෙන්නේ මෙන්න මෙයා. මෙයාගේ මල හරිම ලස්සනයි. රෝස පාට සුදු පාට මික්ස් වෙච්ච එකක්. පැල දෙකක් තියෙනවා. මෙයාගේ මල පිපීගෙන එනවා. අංක 8 එක ප්ලාන්ට් එකක් 350යි. පොඩි පැල නෙමෙයි මේ සාමාන්‍ය ටිකක් ලොකුයි මේවා. අංක 8 350යි. අංක 9. අංක 9ට තියෙන්නේ මෙන්න මෙයා. මෙයා අයිවා පැලයක් තියෙනවා මලත් සමග. එයා දෙනවා රුපියල් 500කට. අංක 9 රුපියල් 500යි. අංක 10. අංක 10ට තියෙන්නේ මෙන්න මේ ඔබෙක් කියන එක. පොහොට්ටුවකුත් තියෙනවා කට්මුල් සහිතයි. එයත් ලොකුයි. අංක 10 350යි. අංක 11. අංක 11ට තියෙන්නේ මෙන්න මේ ප්‍රින්සස් සමාලිය ප්ලාන්ට් එක. කට්මුල් සහිතයි. අංක 11 750යි. අංක 12. අංක 12ට තියෙන්නේ මේ ප්ලාන්ට් එක විවාරා පින්ක්. එයාගේ මලත් හරිම ලස්සනයි. රෝස පාට. ලොකු ප්ලාන්ට් එකක් ඒක. පොඩි නැහැ. ගොඩක් ලොකුයි. අංක 12 රුපියල් 700යි. අංක 13. අංක 13ට තියෙන්නේ මෙන්න මේ සීඩ් ප්ලාන්ට් එක. මෙයාගේ මල හරිම ලස්සනයි. රතු පාටට රෝස පාට පොඩි ලයින් එකක් තියෙනවා වටේ. කට්මුල් සහිතයි. මල් දෙකක් තියෙනවා. මෙන්න බලන්න මෙයාගේ මල ආපු හැටි. කෙමිය වෙනම, පෙත්ත වෙනම.
හරිම ලස්සනයි එයා. එයා දෙනවා ඔයාලට රුපියල් 900කට. අංක 13 රුපියල් 900යි. අංක 14. අංක 14ට තියෙන මෙන්න මෙයා. මෙයාගේ නම මිත්‍රා. රෝස පාටයි. කට්මුල් සහිතයි. එයත් 350යි. අංක 14 රුපියල් 350යි. අංක 15ට තියෙන්නේ මෙන්න මෙයා. මෙයා දම් පාටයි. මෙයාගේ නම පර්පල් රේන්. අංක 15 රුපියල් 350යි. අංක 16ට තියෙන මෙන්න මෙයා. රෙඩ් චිලි. අංක 16 රෙඩ් චිලි. එයත් 350යි. අංක 17. අංක 17ට තියෙන මෙන්න මෙයා පින්ක් හાર્ට්. මම මෙයාව කලින් සේල් වලට දැම්මා. එයා එම්ප්ලාන්ට් සේල් වුණා. අදත් එකක් දාන්න ඕනේ කියලා හිතුවා. මෙයාගේ කට්මුල් සහිතයි. පින්ක් හાર્ට්. අංක 17 පින්ක් හાર્ට් 850යි. අංක 18 තියෙන මෙන්න මේ තැඹිලි පාට මල පිපෙන බටර්ෆ්ලයි ඔරේන්ජ්. එයාගේ පොහොට්ටුවක් එක්ක පැලයක් තියෙනවා. කට්මුල් සහිතයි. අංක 18 පොහොට්ටුවත් එක්ක තියෙන පැලේ 350යි. අංක 19. අංක 19 තියෙන මෙන්න මේ ලොකුම ලොකු ඇග්ලොනිමා ප්ලාන්ට් එක. එයා ගොඩක් ලොකුයි. අංක 19 රුපියල් 500යි. අංක 20ට තියෙන්නේ මෙන්න මේ ලොකුම ලොකු ඇග්ලොනිමා ප්ලාන්ට් එක. මෙයා ගොඩක් ලොකුයි. අර බලන්න. මේ ලොකු පැලේ 250යි. එයාගෙම පොඩි පැලයක් තියෙනවා. එයා 150යි. අංක 20 ලොකු පැලේ 250යි. පොඩි පැලේ 150යි. ඔයාලා ඉල්ලනකොට අංක 20න් මේ 250යි පැලේද 150යි පැලේද කියලා කියන්න. අංක 21ට තියෙන මෙන්න මේ ඇග්ලොනිමා එක. එයාත් ගොඩක් ලොකුයි. එයා රුපියල් 400යි. අංක 22 මෙන්න මෙයා රෝස පාට ඩොට් වැටුණු ඇග්ලොනිමා එකක්. එයාත් ලොකු ප්ලාන්ට් එකක්. අංක 22 250යි. අංක 23. අංක 23 තියෙන මෙන්න මේ ඇග්ලොනිමා ප්ලාන්ට් එක. එයාත් ලොකුයි. එයාත් ඔයාලට මන් දෙනවා රුපියල් 250ට. අංක 23 රුපියල් 250යි. අංක 24. අංක 24ට තියෙන්නේ ලොකු ඇග්ලොනිමා ප්ලාන්ට් එකක්. අංක 24ත් රුපියල් 250යි. අංක 23ට තියෙන මෙන්න මේ ප්ලාන්ට් එක වටේට රතු පාට ලයින් එකක් ගිය මැද්දේ ඉරත් රතු පාටින් තමයි තියෙන්නේ. මේ රතු පාට ලයින් එක ගිහපු මේ ප්ලාන්ට් එක රුපියල් 100යි. අංක 25 රුපියල් 100යි. අංක 26. එයාගේ රෝස පාට ලයින් එකක් තියෙන්නේ කොලේ වටේ. මේ මැද්ද නාරටියයි. අංක 26ත් රුපියල් 100යි. අංක 27ට තියෙන්නේ පීස් ලිලි. පීස් ලිලි වෙරි ග්‍රේට් එක. මෙන්න මේ ලොකු මේ පැලේ නම් ගොඩක්ම ලොකුයි. මේ ලොකු ප්ලාන්ට් එක මල් ආසන්නයි. එයා දෙනවා 500කට. මේ පොඩි පැලේ දෙනවා රුපියල් 250කට. අංක 27 ලොකු ප්ලාන්ට් එක රුපියල් 500යි. පොඩි පැලේ 250යි. මෙයාලගේ මලක් එහෙම බලන්න ඕන නම් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න. මට මලේ ෆොටෝ එකක් දාන්න පුළුවන්. මල් පිපිච්ච දැන් නැහැ ඔයාලට පෙන්නන්න. අංක 28ට තියෙන පීස් ලිලි ප්ලාන්ට් එකක්. එයත් හරි ලස්සනයි. මේ ලොකු පැලේ රුපියල් 400යි. පොඩි ප්ලාන්ට් එක රුපියල් 200යි. පීස් ලිලි 28 ලොකු පැලේ 400යි. පොඩි පැලේ රුපියල් 200යි. අංක 29. අංක 29ට තියෙන මෙන්න මේ ලස්සන කොමල මිනා ප්ලාන්ට් එක. මේ ලොකු පැලේ රුපියල් 250යි. පොඩි පැලයක් තියෙනවා එයා 150යි. අංක 29 ලොකු පැලේ 250යි. පොඩි පැලේ රුපියල් 150යි. අංක 30ට තියෙන්නේ කැරතියා ප්ලාන්ට් එකක්. එයා ලොකුයි ගොඩක් ලොකුයි. පැලක් තියෙනවා. පැල 4-5ක් වගේ තියෙනවා. මෙන්න මේ ප්ලාන්ට් එක අංක 30 රුපියල් 250යි. අංක 31ට තියෙන කැරතියා ප්ලාන්ට් එකක්. මෙන්න මේක. එයාගේ පැල දෙකක් වගේ තියෙනවා.
ලොකු පැලයක් එයත් අංක 31 250යි. අංක 32ට තියෙන්නේ කැලතියා. එයත් ලොකු ප්ලාන්ට් එකක්. එයාගේ කොළේ යටි පැත්ත මෙන්න මේ වගේ රතු පාටක් වගේ ගන්නවා. උඩ පැත්ත සුදු පාටයි. මේ ලොකු පැලේ රුපියල් 300යි. පොඩි පැලේ තියෙනවා පොඩි පැලේ 250යි. අංක 32 ලොකු පැලේ 300යි. පොඩි පැලේ 250යි. අංක 33ටත් තියෙන්නේ කැලතියා ප්ලාන්ට් එකක්. එයාගේ කොළේ යටි පැත්ත රතු පාටයි වගේ. මේ ලොකු පැලේ රුපියල් 250යි. පොඩි පැලේ 150යි. අංක 33 ලොකු පැලේ 250යි. පොඩි පැලේ 150යි. අංක 34 අංක 34ටත් කැලතියා ප්ලාන්ට් එකක්. එයාගේ යටිපැත්ත තමයි ගොඩාක්ම ලස්සන මට නම්. මේ බලන්නකෝ එයාගේ. අර අංක 34. එයා දෙන ඔයාලට රුපියල් 150කට. අංක 35. අංක 35ට තියන්නේ මෙන්න මේ කැලතියා ප්ලාන්ට් එක. එයා රුපියල් 200යි. 36ටත් කැලතියා ප්ලාන්ට් එකක් තියෙන්නේ. එයත් රුපියල් 200යි. 37ට තියෙන මෙන්න මේ කැලතියා එක. අංක 37ත් රුපියල් 200යි. අංක 38ට තියෙන මෙන්න මේ කැලතියා එක. එයත් රුපියල් 200යි. අංක 38 රුපියල් 200යි. 39ට තියෙන මෙන්න මේක. මෙයාගේ නම් දම් පාට මලක් තිබෙනවා. එයාගේ කොළෙත් හරිම ලස්සනයි. මලේ පාටත් හරිම ලස්සනයි මට නම්. එයත් රුපියල් 200යි. අංක 39 රුපියල් 200යි. අංක 40ට තියෙන්නේ මෙන්න මෙයා. මෙයාගේ පැල තමයි දෙන්නේ. මෙයාගේ කොළේ මේ කහ පාටට වෙර්ගේට් වෙලා තියෙන්නේ. එයාගේ පැල තියෙනවා රුපියල් 200යි. අංක 40 රුපියල් 200යි. අංක 41ට තියෙන්නේ මෙන්න මෙයා. මෙයා වැලක් වගේ තමයි හැදෙන්නේ. හැංගින් පොට් එකකට දාලා ලස්සනට හදා ගන්න පුළුවන්. අර මේ ලණු බටයක් හොදලා ඒ වගේ හදන්න පුළුවන්. හරිම ලස්සනයි. අංක 41 රුපියල් 100යි. අංක 42ට තියෙන මෙන්න මේ ඕකීඩ් එක බලන්නකෝ එයාගේ ලස්සන. නම් මේක හැංගින් පොට් එකක තමයි හදාගෙන තියෙන්නේ. එයාගේ මේ මල් වැලක් එන්නේ මෙහෙම පල්ලෙහාට තමයි හැදෙන්නේ මල් වැල. ඒක නිසා මම හැංගින් පොට් එකකට දාලා තමයි එයාව හදාගෙන තියෙන්නේ. හරිම ලස්සන මල් වැලක්. එයාගෙන් පැල තියෙනවා. පැල දෙකක් තියෙනවා. මෙන්න මේ පැලේ මේකේ නම් පැල දෙකක්ම තියෙනවා. මේ ලොකු පැලේ රුපියල් 500යි. මේ තනි පැලේ රුපියල් 300යි. අංක 42 ලොකු පැලේ 500යි. පොඩි පැලේ රුපියල් 300යි. එහෙනම් ඉතින් යාළුවනේ අදට මගේ ප්ලාන්ට් සේල් එක අවසానයි. මම අද ඔයාලා වෙනුවෙන් ප්ලාන්ට් 50ක් වගේ ගෙනාවා. අද සේල් එකේ තියෙන පැල ඔයාලට අවශ්‍ය නම් 077යි 99යි 60යි 659 නම්බර් එකට මට කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දාන්න. මේ සේල් එකෙන් එන ඕඩර්ස් මං කුරියර් කරන්න හිතන් ඉන්නේ 24 සඳුදා තමයි. මොකද මේ පෝයත් එක නිවාඩු දවස් වෙන නිසා සඳුදාට තමයි පැල කුරියර් එකට දාන්න හිතාගෙන ඉන්නේ. පැල ඕඩර් කරන අය පුළුවන් නම් ඉරිදා රෑ වෙනකොටවත් සල්ලි දාන්න බලන්න. සල්ලි දාන අයගේ පාර්සල් මං සඳුදාට කුරියර් එකට දානවා. අනිත් අයගේ ඒවා ඉතින් ලබන සතියේ තමයි දාන්න වෙන්නේ. මොකද මං සල්ලි දැම්මට පස්සේ තමයි පාර්සල් යවන්නේ. සමහරු මේ පාර්සල් යවුවට පස්සේ සල්ලි නොදා ඉන්න කටියක් ඉන්නවා. මට එහෙම වෙලා තියෙනවා. මේ හැමෝම නෙමෙයි සමහරක් අය මේ එහෙම වෙලා තියෙනවා. සමහර අය සල්ලි පංගුවක් දාලා ඉවරලා මේ ඉතුරු හරිය පස්සේ දාන්නම් කියනවා. ඒව නම් දාන්නෙම නැහැ. එහෙම ඒවා මට වෙලා තියෙනවා. ඒ නිසා මං සල්ලි දාන අයගේ ඒවා සඳුදට කුරියර් දානවා. අනිත් ඒවා සල්ලි දැම්මට පස්සේ ඊළඟ සතියේ තමයි දාන්න වෙන්නේ. මොකද මේ නිවාඩු දවස් මේ වැඩි නිසා. හරි. එහෙනම් යාළුවනේ මං ගිහින් එන්නම්. නැවතත් මෙවැනිම ප්ලාන්ට් සේල් එකකින් හමු වෙනතුරු සියලුම මල් යාළුවන්ට බුදු සරණයි. මං ගිහින් එන්නම්.